තාත්තා කියනවා පැතුම්ට මුල් කාලේ එයා ට්‍රේනින් කරන පටන් ගත්තේ කවද්ද දන්නවද? තාත්තා කෝච් කෙනෙක්. කෝච් කෙනා ඔය පොඩි මට්ටමේ සාමාන්‍ය ගම් මට්ටමේ ඉන්න නිකන් කෝච් කෙනෙක් වෙන්නද මන් දන්නේ නැහැ. මේ ඇඟේ ක්‍රිකට් තියනවා කියලා පේන තාත්තා තමයි පුතාව නැෂනල් ටීම් ගස්සනවා කියලා පොඩි කාලේ තීරණය කරා. පොඩි කාලේ ඌ පොරේ ඉපදෙනකොට තාත්තා තීරණය කළා ඉවරයි. ඌ නැෂනල් ටීම් ගහනවා කියලා. ඒක හිතන්න හරිද? ඒ කියන්නේ ටාගට් එක තියලා තියෙන පොරේ ඔළුවේ උඹ අනිවාර්යෙන් නැෂනල් ගහන්න ඕන කියලා. ඔය ඩිස්ට්‍රික්ට් ටීම් වල එහෙම හොඳටම සෙල්ලම් කරා chance ලැබිලා නැහැ. අතෑරලා නැහැ හිතන්නකෝ. අපිට ඇත්තට පැතුමිෂන් කියන එක අපිට අහන්න ලැබෙන එක පාරම නේද නැද්ද? කොහොම හරි අපි අල්ල යමු පුතා මේ අපි මේක කොහොම හරි කරමු කියලා අල්ලන්න නැතුව ගිහිල්ලා. අල්ලගෙන අතාරින්න නැතුව ගිහිල්ලා දිගටම. ඉන්න තැන කියනවා මේ ඉඳලා තින්නේ පොඩි එක කාමරයක තිබිලා තියෙනවා. කොප්පි ලාම්පුවක් මම හිතලා තිබිලා තියෙන්නේ එක ඇඳේ තමයි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා ඉඳලා තියෙන්නේ. එතකොට එහෙම ලයිෆ් එකක් තිබිලා තින්නේ. උදේ හවා කියන පහන තියන විතරක් හදාගෙන තැනක් තියලා කොහොම පොඩි තැනක් තියෙන්නේ. මේ ආගට් එකේ ඉඳලා හැම එක දිගටම ඉඳලා තියෙන්නේ.